සුබ දවසක් ළමයි ඔයාලා හැමෝටම ඔන්න අද මම ඔයාලා එකතු කරගෙන හදන්න යන්නේ චිකන් ගිසාට්. එහෙම නැත්නම් අපි හැමෝම කවුරුත් දන්න වැඩි බොකු තමයි මේ තියෙන්නේ. ඒවා මම පොඩියට කපාගෙන තියෙනවා. ඔයාලත් මෙන්න මේ විදිහට හොඳට සුද්ධ කරලා පොඩියට කපා ගන්න. අද මම මේ ටික හදන්න තමයි යන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම මේ කපාගත්ත චිකන් ගිසාට් ටිකටම ලොකු ලුණු ගෙඩියක් කපලා තියෙනවා. ඒකින් භාගයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ටම්පේ කරපිංච ටිකක් කුරුඳු කෑල්ල ඔයාලට ගොරක ක්‍රීම් එක හරි ගොරක කෑල්ලක් හරි එකතු කරගන්න පුළුවන්. මම ක්‍රීම් එකෙන් එකතු කරගන්නවා. ඊට අමතරව තව සුදු ලුණු ගම්මිරිසු එකට දාලා කොටාගත්ත පොඩි පේස්ට් එකක් එකතු කරගන්නවා. මේ විදිහට ඒ ටිකත් එකතු කරගෙනම ඔයාලට පුළුවන් මේකට ඔයාලගේ රස අනුව ලුණු තේ හැඳි කාලා කහ කුඩු තේ හැඳි කාලා වගේම ඔයාලා 3-5 ගන්නවා නම් බෙදපු 3-5 හරි අමු 3-5 හරි දෙකකින් ඕන එකක් ගන්න පුළුවන්. මම අද බෙදපු 3-5 වලින් තේ හැඳි කාලක් වගේ වෙන්න එකතු කරගෙන ඒකටම මේක අපි සැරට හදන නිසා මිරිස් කුඩු තේ හැඳක් විතර එකතු කරලා හොඳින් මේ ටික අනා ගන්න ඕන. මේ විදිහට ඔක්කොම කෑලි වල දැවටෙන්න හොඳින් මේ ටික අනා ගන්න. ගොඩක් අය මේවා කන්න අකමැති අමුතු රසක් එනවා කියලා. ඒ වුණාට ඔයාලා මිරිස් 3-5 හොඳට සුදු ලුණු ගම් මිරිස් දාලා අනලා හදලා බලන්න. රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට කන්න කැමති විදිහට මේක අපිට රස ගන්නවා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳින් අනා ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ ටික හදා ගන්න තමයි තියෙන්නේ. අපි බලමු ඒක හදාගන්නේ කොහොමද කියලා. ඔන්න ඔයාලට චිකන් ගිසාට් ටික හදාගන්න භාජනයේ ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් විතර එකතු කරන්න පුළුවන්. මේකට වැඩිපුර තෙල් පොඩ්ඩක් එකතු කරන්න ඕන. මොකද අපි වතුර පොඩ්ඩක්වත් දාන්න නැතුව තමයි හදන්නේ. ඒ නිසා ඔන්න තෙල් මේස හැඳි 3ක් එකතු කරලා මම ඒක හොඳින් රත් කරගන්නවා. ඔන්න මේ වෙලාවේ අපේ තෙල් එක හොඳට රත් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් ලුණු පොඩ්ඩක් එකතු කරලා රත් වෙලාට බලලා ඒකටම අප තේ හැඳි කාලක් එකතු කරගන්න. අප ටික හොඳින් පුපුරනකොට ඔයාලට පුළුවන් අපි මේක සැරට හදන්නේ. ඒ නිසා අපි කලින් මිරිස් කුඩු හැන්දක් විතර එකතු කරගත්තේ. තවත් මිරිස් කුඩු හැන්දක් තෙල් එකටම එකතු කරගන්න. තෙලේ මේ ටික හොඳට රන්වන් පාට වෙනකම් පොඩ්ඩක් වැදුනට පස්සේ ඔයාලගේ චිකන් ගිසාට් ටික මේකට එකතු කරන්න පුළුවන්. මේකට මම අද වතුර එකතු කරන්නේ නැත්තේ පොඩ්ඩක් කල් තියා ගන්න ඕන නිසා. ඔයාලට කැමති නම් අපේ කිචන් ටික තිබ්බ භාජනයේට වතුර කෝප කාලක් එකතු කරලා මේකට එකතු කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රසයේ වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහට එකතු කරලා හොඳින් කවලම් කරලා මූඩියකින් වහලා ඔයාලට පුළුවන් විනාඩි 15ක් විතර හොඳින් තම්බ ගන්න. අපි බලමු විනාඩි 15කට පස්සේ. ඔන්න දැන් අපේ කරි එක අපි විනාඩි 15කට විතර පස්සේ බලමු කොහොමද කියලා. හරිම සුවඳයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් මේක හදලා ඉවරයි. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හොදි තියලා ලිප ඔෆ් කරගන්න පුළුවන්. අද මට මේ ගානට ඇති. ඒ නිසා මම ලිප ඔෆ් කරගන්නවා. අපි බලමු මේක පිළිගැන්වුවාම කොහොමද තියෙන්නේ කියලා. ඔන්න මම අපේ චිකන් ගිසාට් ටික හදලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි හැදුවම තියෙන්නේ. හරිම රසයි, හරිම සුවඳයි. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. අද දවසට මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ආයෙ දවසක එකතු වෙමු.